අයිබෝවන් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක එකතු වෙන හැම දෙනාටම. අද සුවිශේෂී දවසක්. මොකද ලොස් ඇන්ජලිස් නුවර අපි සංවිධානය කරන දැවන්තම බක්මහවුලේ පළවෙනි අදියරට අපි අද දවසේ ඇවිල්ලා ඉන්නවා. අපි ඒ පිළිබඳව කතා බහ කරන්නට මේ තියෙන ස්ථානයට නැත්තම් මෙවර ලොස් ඇන්ජලිස් බක්මහවුලේ පැවැත්වෙන ස්ථානයට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ මගේ කණ්ඩායම මේ අපේ කණ්ඩායම ශ්‍රී ලංකා ඇමරිකා සංගමය දකුණු කැලිෆෝනියාවේ තියෙන ඉතාමත් දැවන්තම සංවිධානය. මේ සංවිධානයේ ඉන්න දැවන්ත ශක්තියින් තුනක් තමයි මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි ඔවුන් සමගින් මේ බක්මහවුල කොයි විදිහට සංවිධානය වෙන්නේ කියලා තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මගේ මේ වම් අත පැත්තෙන් ඉන්නේ අපේ ගරු සභාපතිතුමා නිරෝෂන්. නිරෝෂන්ට එහා පැත්තෙන් ඉන්නේ සංජය වැලිකල අපේ විධායක කමිටු සමාජිකයෙක්. එතකොට මේ මගේ දකුණු පැත්තෙන් ඉන්නේ ඩොන් විජේ සිංහ. අපි මේ කට්ටියත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ මොකද ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා ඇමරිකාව කිව්වට පස්සේ මේක දැවන්තම බක්මහා උළෙලක් බවට පත් වෙනවයි කියලා. ඒ නිසා මේ දැවන්ත බක්මහා උළෙල කොයි විදිහට සංවිධානය වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලම කතා කරන්න සූදානම් වෙන්නේ මගේ ගරු සභාපතිතුමත් එක්ක දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා ඇමරිකා සංගමේ ගරු සභාපති නිරෝෂන් එක්ක. නිරෝෂන් කහවත්ත අපි දන්නවා මාධ්‍ය ලෝකයේ දැවන්තයෙක්. මට මතකයි අපි දෙන්න රූපවාහිනියේ සහ මාධ්‍ය ජීවිතයේදී පහුගිය වසර ගණනාවකට උඩදී වැඩ කරනකොට ඔබ ඉතා සංවිධානාත්මක වැඩසටහන් ඉදිරිපත් කරා සහ සංවිධානාත්මක වැඩසටහන් ක්‍රියාවේ යෙදුවා. දැන් මෙවර ඔබතුමයි 50 වෙනි සංවත්සරයේ සමරන මොහොතේ සභාපතිවරයා විදිහට පත් වෙලා ඉන්නේ. කොහොමද නිරෝෂන් මේ අවුරුදු උත්සවය සංවිධානය කළා තියෙන්නේ ලොස් ඇන්ජලිස් නුවර කැලිෆෝනියාවේ? ඇතම අරුණ බොහොම ස්තුතියි. අරුණ තමයි අපේ සංගමයේ උපසභාපති. එකත් කියන්න ඕන. ඇත්තටම අපි සංගමයේ පටන් ගන්න මම දන්නෙත් නැතුවම අවුරුද්දක් වෙලා. ඉතින් මේ වෙලාවේ අපි දැවන්ත වැඩසටහන් දෙකක් කරා. මෙතන අපි ක්‍රිස්මස් වොන්ඩර්ලෑන්ඩ් එක කරා. ඒ වගේම ගිය මාසයේදී අපි ඇත්තටම දැවන්ත නිදහස් දින සැමරුමක් කරා. ඉතින් ඒක ඇත්තටම අති සාර්ථක වැඩසටහනක්. ඉතින් මේ පාර අපි හිතුව දේ තමයි අපේ කමිටු එකත් එක්ක කතා බහ කරගෙන අපි මේ අවුරුදු ගම්මානයක් කියන එක කරමු කියන එක. ඒ සංකල්පය අපි මෙහෙට ගේන්න ඕනේ කියන හිතලා තමයි අපි මේ තීරණය කරේ මේ අවුරුදු ගම්මානය කියන එක. මං හිතන්නේ වෙනතර වඩා ටිකක් අලුත් අත්දැකීමක් වේවි ලොස් ඇන්ජලිස් වල සදන් කැලිෆෝනියාවේ ඉන්න අපි හැම දෙනාටම. ඔව් අපි තවදුරටත් කතා බහ කරමු කොහොමද මේ අවුරුදු උත්සවය සංවිධානය වෙන්නේ, මොන ඉවෙන්ට්ස්ද මේකට අපි අන්තර්ගත කරලා තියෙන්නේ කියලා. එතකොට මේ ඩොන් විජේසිංහ පහුගිය වසර කිහිපය තුළ ලොස් ඇන්ජලිස් නුවර තිබුණු සුවිශේෂී වැඩසටහන් රාශියකම ප්‍රධාන පෙළේ භූමිකාව බවට පත් වෙලා තිබ්බා. ඔහු ආරාධනා කරා නිරෝෂන් කහවත්ත අපේ ගරු සභාපතිතුමා මෙවර අපේ මේ ශ්‍රී ලංකා ඇමරිකා සංගමයට සම්බන්ධ වෙන්න කියලා වෙලා. ඔහු ඉතාමත් ආදරෙන් කාරුණිකව මේ ඉල්ලීම බාර අරගෙන තමයි අපත් සමගින් එකතු වෙලා මේ පහුගිය කාලය පුරාවටම ඉතාමත් සුවිශේෂී වැඩසටහන් වලට දායකත්වය ලබා දුන්නේ. ඩොන් මම කැමතියි දැනගන්න දැන් අවුරුදු උත්සවය නිරෝෂන්ගේ දැක්ම තමයි මේ අලුත් විදියට කරන්න. මොකද වසර 50ක් ගෙවුණු අපේ මේ සංගමයට විවිධ වැඩසටහන් ඔස්සේ නැත්නම් විවිධ ආකාරයෙන් අපි අවුරුදු උත්සව සංවිධානය කරා. නමුත් මෙවර සංවිධානය වෙච්ච එකට දායකත්වය දෙන්න, ලොකු දායකත්වයක් දෙන්න ඩොන්ට හැකියාව තියෙනවා. කොහොමද මේ අවුරුදු උත්සවය ඩොන් දකින්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් මම නිරෝෂන් දකිනවා අමුතුම ලයිට් එක. තරුණයි, energetic, අලුත් ideas. He want to top up the one that he did before. Always want to do better. ඒ නිසා නිරෝෂන්ට ඕන කරලා තියෙන දේවල් තියෙනවා කැලිෆෝනියාවේ කරන්න. එකක් තමයි ඔක්කොම කමියුනිටිස් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැමෝම එක වහලක් යටට ගේන්න. දෙවෙනි එක තමයි කරන හැම දෙයක්ම ශ්‍රී ලංකා ඇමරිකා ඇසෝසියේෂන් එක කවදාවත් නොකරපු විදියට. එයා ඇත්තටම කැලිෆෝනියාව ගැන විතරක් නෙමෙයි හිතන්නේ. ඇමරිකාව ගැන විතරක් නෙමෙයි හිතන්නේ. එයා කියන්නේ ලෝකේ කොහෙවත් වෙලා නැති විදියට අපි කරමු කියලා. ඒ නිසා මං හිතන්නේ මේක එයාගේ ගොඩක් අලුත් අදහස්. මේ හාමුදුරුවරු 59ක් විතර ගෙන්නලා උදේ පාන්දර හීල් දානයක් දීලා මේ වැඩසටහන පටන් ගන්න. එතකොට හාමුදුරුවරු විතරක් නෙමෙයි අනිත් ආගමික නායකවරු ඒගොල්ලොත් පොලිමට ඇවිල්ලා ඒ එක්කම අපි ලස්සන ලෝකේ කවදාවත් පෙන්නපු නැති ලංකාවේ කැවුම් කිරිබත් කොකේස් ඔය වගේ කැවිලි වර්ග තියෙන විශාල මේසයක් සංවිධානය කරලා ෆුඩ් ස්ටෝල්ස් ලංකාවේ ඇමරිකාවේ ඉන්න ලාංකික ඕනම ව්‍යාපාරිකයෙකුට ඇවිල්ලා ඒගොල්ලන්ගේ හැකියාවන් ඒගොල්ලන්ගේ ව්‍යාපාර
අපට පෙන්නන්ඩ ඒගොල්ලන්ගේ කෑම වර්ග හැමදේම අපට දෙන්න ඒගොල්ලෝ ලැස්සල ඉන්නවා. මහිතන්නේ සංජය වලිකල will explain better about the food stalls we are going to have. Overall, මං කියන්නේ මේ ලාංකික හැමෝටම ඕනම community එක සිංහල දෙමළ බර්ගර් මැලේ මුස්ලිම් please come. ඇවිල්ලා enjoy කරන්න මේක තමයි ඔබ දකින විශාලම බක් මහා උලෙල මුළු ලෝකෙම දැකපු. බොහොම ස්තුතියි ඩොන්. ඒ වගේම මං හිතන්නේ මේ සංජය කපිල වැලිකල ඔහුටත් ලොකු ශක්තියක් තියෙනවා මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර සහ USA වල. මොකද ඔහු වට විශාල පිරිසක් ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් ඔහු වට ඉන්නවා. ඔහු තමයි අර නිරෝෂන් එතකම ඩොන් කිව්වා වගේම මේ අපේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධීකරණය කළා. මොකද අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ පාර ස්ටෝල්ස් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් ලැබිලා තියෙනවා. ඉතින් ඒකේ සම්පූර්ණ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ සංජය මොකද හිතන්නේ මේ කරන කටයුත්ත පිළිබඳව? මොකද ව්‍යාපාරිකයෝ ඔබේ මන් දන්නවා විශාල ප්‍රමාණයක් ඉල්ලුම් ලැබිලා තියෙනවා. සමහරක් ඒවා අපි රිජෙක්ට් කරා අපිට දෙන්න අවස්ථාවක් නැති හන්දා. මොකද ඒතත් ඇත්ත වශයෙන්ම මේක අපේ සභාපතිතුමාගේ ප්‍රෙසිඩන්ට්ගේ මේ සංකල්පනාවක්. මේ වසර අපේ ඉන්නවා ලොස් ඇන්ජලිස් වල ඉන්නවා අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ ඉන්නවා ව්‍යාපාරිකයන්. ලොකු ව්‍යාපාරිකයෝත් ඉන්නවා කුඩා ව්‍යාපාරිකයෝත් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් බටික් ව්‍යාපාරයේ යෙදී ඉන්න කට්ටිය ඉන්නවා. එක්ක කෑම මේ ෆුඩ් ප්‍රොඩක්ෂන් ව්‍යාපාරවල ඉන්නවා. ඉතින් ඒ වගේම කේක් හදන කට්ටිය ඉන්නවා. ඒ වගේ කුඩා ව්‍යාපාරයන්ට මේක බොහෝ ලොකු අවස්ථාවක් තමන්ගේ ව්‍යාපාරය හැම දෙනාටම අපේ කමියුනිටි එකේ හැම දෙනාටම මේ දක්වන්න. ඉතින් ඒක නිසා හැම එක්කෙනාටම පුළුවන් තමන්ගේ ස්ටෝල් එක අරගෙන ඒ තමන්ගේ ව්‍යාපාරවල මේ ප්‍රදර්ශනය කළා මුළු මේ කමියුනිටි එකටම පෙන්වන්න. බොහොම ස්තුතියි සංජය. මම හිතන්නේ මේ දැන් රෝලන් හයිට්ස් පාක් එකේ තමයි අපි මෙවර අවුරුදු උත්සවය සංවිධානය කරලා තියෙන්නේ. මේක රෝලන් හයිට්ස් පාක් කිව්වට පස්සේ මේ පැත්තේ ඉන්න කට්ටිය ඔක්කොමලා දන්නවා. මොකද වෙනද තිබ්බ තැනින් චුට්ටක් විතර අපි එළියට ආවා. එළියට ඇවිල්ලා තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. නිරෝෂන් දැන් මේ කටයුත්ත ටිකක් වෙනස් වුණා. ඒ කියන්නේ අවුරුදු ගම්මානයක් බවට පත් වුණා. මේ සංකල්පය ඔබ මම දන්නවා ඔබට හොඳ ඉලක්කයක් තියෙනවා මේක සාර්ථක වේවි කියලා වෙලා. තව ගොඩක් බලාපොරොත්තු තියෙනවා අපි ඉදිරියටත් කරගෙන යන්න. තවත් දේවල් තියෙනවා කියන්න නිරෝෂන්ට. ඇතම කියනනම් අරුණ මේ දැත්තරම අපිට මේ දෝන් කිව්වාගේ අපේ අවශ්‍යතාවය මේ හැම දෙනාම එකට එකතු කර ගැනීම. එහෙනම් තමයි අපි මේ සෙන්ට්‍රල් එකට තමයි මේ ආවේ. මේක රෝලන් හයිට්ස් කියලා කියන්නේ වැලි එකේ ඉන්න එකයටයි ඒ වගේම ඇනහේම් රිවර්සයිඩ් ඉන්න ඕනම කෙනෙකුට මේ මැද. ඒක තමයි මේ හැම දෙනා. මොකද අපි සාමාන්‍යයෙන් මේ අවුරුදු උත්සව 5ක් 10ක් විතර කරන තැනක්. ඉතින් අපි උත්සාහ කරා මේ පාර හැම පන්සලකටම මම ආරාධනා කරා. අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම හැම ඇසෝසියේෂන් එකකටම ආරාධනා කරා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඒක තමයි අවශ්‍යතාවය. ඉතින් මැදට ඇවිල්ලා හැම මිනිස්සෙම කියන්නේ මේ මං හිතන්නේ මිනිස්සු හැමදාම ඇක්ටිව් වෙලා ඉන්නේ මිනිස්සු 1000 2000ක් වගේ පෙරසක්. මේ 1000 2000 අපි එක තැනකට ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි අපේ සාර්ථකත්වය. ඒකට මං හිතන්නේ ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. ඔක්කොම එන්න අම්මා තාත්තා ඔයගලන් ඉන්න මේක හරි ලස්සන වැඩසටහනක් වේවි. අලුත් අත්දැකීම් වේවි. දොන් කිව්වා වගේම අපි මේක සෙග්මන්ට්ස් 4කට කඩලා තියෙනවා. ඒකේ පළවෙනි සෙග්මන්ට් මම කිව්වට කමන. ඔව් පළවෙනි සෙග්මන්ට් එක තමයි හාමුදුරුවෝ 50ක්. ඒ වගේම රිලිජියස් වල තියෙන සියලුම ආගමික නායක නායිකා 50ක් උදේට අපි 8 වෙද්දි මේ ගම්මානෙට ඇතුල් කරනවා. ඉතින් මං හිතනවා ඕගලන්ට අලුත් අත්දැකීමක් වේවි. කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැති. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා අපි ඒගොල්ලන්ට සම්පූර්ණ දානිය ලබා දෙනවා. උදේ කැම වෙලා අපි ලබා දෙනවා. අපි ගම්මානේ. ඉතින් අපේ ගමේ ඉන්නවා ප්‍රධාන මේ අපේ ප්‍රධාන ගම්මුලාදෑනියෙකුත් ඉන්නවා. ඉතින් ඒ වගේ වැඩසටහනක්. ඒ වගේම ගම හාමිනේ කෙනෙකුත් ඉන්නවා. ඉතින් අලුත් දෙයක් වේවි. ඉතින් මං හිතනවා සුන්දර වැඩසටහනක් වේවි. තවත් දෙයක් තමයි සියලුම තරඟ අපි එකතු කරලා තියෙනවා මේ අවුරුදු ගම්මානේ. ඉතින් මං හිතන්නේ අවුරුදු වලට අවශ්‍ය සියලුම තරඟ එකතු කරලා තියෙනවා. හවස 3 ඉඳන් 6 වෙනකන් ලස්සන සංස්කෘතික සංදර්ශනයකුත් අපි පවත්වන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම පුංචි දූ දරුවන්ට මම හිතන්නේ අපි හැමදෙනාම මේක කරන්නේ මේ ඇසෝසියේෂන් තියාගෙන ඕන දෙයක් අපි මේ කරන්නේ අපෙන් ඉදිරියට එන අපේ පුංචි දූ දරුවන්ට අවස්ථාව ලබා දෙන්න.
මේක අපි මේ අපි වයසකට ගියාට පස්සේ මේක තියෙන්නේ තව පුංචි දූ දරුවන්ට මේක අවස්ථාව. ඉතින් මම හිතන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න විශාල පිරිසක් කැලිෆෝනියාවේ ඉන්නවා. අපි ලස්සන ටීවී ස්ටේෂන් එකක් ගහනවා මේ පාර. ඒ කියන්නේ පුංචි දූ දරුවන්ට ඇවිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්වන්න, සින්දු කියන්න, ඒ වගේම මේ ස්ටේෂන් එකක් කොහොමද ලයිව් රන් වෙන්නේ. අපි මේක සජීව දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වැඩසටහන් කීපයක් තමයි අපි මේ සංවිධානය කරලා දෙන්නේ සෙග්මන්ට්ස් 4ක් විදියට. මම හිතන්නේ විශේෂ මතක් කරන්න ඕන අපේ කමිටි එක. මම හිතන්නේ අපේ 25 දෙනාම අති කාර්ය බහුලයි. මේක දැන් නිර්මාණය කරන්න අපි මීටින්ග්ස් තියලා ඉවරයි. මේකේ දැන් ස්ටෝල් දැන් දොන් මං හිතන්නේ මේ ග්‍රවුන්ඩ් එකටම පස් 6 පාරක් ආවා දැන් හොයන්න. ඉතින් ඒ වගේ කැපකිරීමක් අපි කාටත් කිසිම දෙයක් මේකේ හම්බෙන්නේ නැහැ. හැබැයි මේ අපි end of the day අපි මේ පුංචි පවුලක් වගේ එකතු වෙන්න හදන්නේ අපේ තෘප්තිය, මානසික තෘප්තිය. නේ? ආත්ම තෘප්තිය. අවසානයේ අපිට තියෙන ඕක පමණයි. ඒ කියන්නේ අපි එකට එකතු වෙලා වැඩක් කිරීමේ ශක්තිය තමයි අපි තියෙන්නේ. ඉතින් මං හිතන එක හොඳ අවස්ථාවක් කියලා ශ්‍රී ලාංකිකයන් විදියට අපි ඔක්කොම එකට එකතු වෙමු. මං හැමදාම කියන දේ තමයි මම ආරාධනා කරනවා එකතු වෙන්න මේ වගේ ලස්සන දෙයක් කරන්න, අලුත් දෙයක් අපිට තවත් දේවල් කරන්න පුළුවන්. ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වුණාම. ඒ වගේම තවත් වැඩසටහන ඉදිරියට තියෙවි. අපි ඉතින් මේක අපි ගැන කතා කරමු. මං හිතන්නේ අලුත් අවුරුද්ද කියන එක අපි හැමදෙනාගේම ඇඟේ තියෙන දෙයක්නේ. ලස්සන ඔන්චිල්ලාවක් එහෙම මෙහෙ තියෙන්නේ පිටිපස්සේ. අන්චිල්ලාවක් තියෙයි. ඒ වගේම කොට්ට පොර, කනාමුට්ටි. තවත් වැඩසටහන තියෙනවා. මේවට අපි අවුරුදු කුමාරයා, කුමාරිය, ඒ වගේම විවාහක අවුරුදු කුමාරයා, කුමාරියත් තේරීමේ අපි ප්ලෑන් එකක් දාලා තිනවා. හරි ලස්සන වැඩසටහනක් වේවි. ඔයගලන්ට ගොඩක් දේවල් ඉස්සර දැනගන්න ලැබේවි. බොහොම ස්තුතියි නිරෝෂන්, බොහොම ස්තුතියි කපිල, බොහොම ස්තුතියි ඩොන්. එහෙනම් මතක තියාගන්න අප්‍රේල් මාසේ 13 වෙනිදා කොලන්ස් හයිට්ස් මේ පාක් එකේදී අපි කමියුනිටි පාක් එකේදී අපි හම්බ වෙනවා. මතක ඇතුව මේ දිනේ වෙන් කරලා තියාගන්න. මොකද ලොස් ඇන්ජලිස් නුවර අපි දන්න විදියට වෙන අවුරුදු උත්සව නැහැ. මේ තරම් ඇවන්තව සංවිධානය වෙන. එහෙනම් ඔබට වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා අවුරුදු දවසේ හම්බ වෙන බලාපොරොත්තු ඇතිව.